සුබ දවසක්. ඔන්න අද මාතෘකාව වන්සොට් ඩොකා සහ මේ දිනවල පැතිර යන වෛරස් වල සහ කැස්ස සම්බන්ධව. කොහොමද ඔය පැත්තේ තත්ත්වය? මං ඉන්නේ සවිනම් ගෙවල් තුනෙන් එකකටවත් මේව සංගතය මේ වෙනකොට හැදිලා ඉවරයි. වැඩේ කියන්නේ ස්පිරිතාලෙන් දෙතුන් පාරක් බෙහෙත් ගෙනාවත් අහන්නේ නැහැ. හැබැයි ඔබ ඉන්න ප්‍රදේශයේ මේ වගේ වන්සොට් ඩොකෙක් අනිවාර්ය වශයෙන් ඉන්නවා. එයාගෙන් ගත්තම ලෙඩේ සනීපයි. එහෙම නේද? කෝ එහෙම සනීප වෙච්ච සෙට් එකක ඉන්නවද මෙතන? ඒ වගේම කෝ තවදුරටත් රජයේ ස්පිරිතාලෙන් බෙහෙත් අරගනිමින් තවත් දුරටම ස්පිරිතාලේ අපේක්ෂාවෙන් ඉන්න පිරිසක් මේක ඇතුලේ ඉන්නවනේ. හරි මේ වීඩියෝ එක ඇතුළෙම මේකට මම ඖෂධයකුත් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක මං ගෙදරදීම මේකක් හදාගෙන කොහොමද බොන්නේ කියන එක ගැන මම මේ වීඩියෝ එක අවසානයේදී ඔබට කියලා දෙනවා. ඒක මම දිග්ගු කාලයක් තිස්සේ විශේෂයෙන් කොරෝනා වගේ අවධියේ ඉඳලා මම මේක බොහෝ දෙනෙකුට රෙකමන්ඩ් කරලා මම හදාගෙන දීලා තියෙනවා. ඒ නිසා ඒකේ කිසිම අවුලක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඇයි ස්පිරිතාලෙන් බෙහෙත් ගත්තට ලෙඩේට අහන්නේ නැත්තේ? මේ මහජන මුදල්. ඒ නිසා ඒ ගැන චුට්ටක් හරි කතා කරන්න සිද්ධ වෙනවා. ලෙඩේට ඕන නියමිත බෙහෙත ගෙනල්ලා ප්‍රතිකාර කරොත් ලෙඩේ සනීප වෙන බව MBBS උපාධිය ඇති ඕනම වෛද්‍යවරයෙකුට තීරණ දෙයක් නේ. ඒත් ලාභ ඩීල් අස්සේ නොමිලේ දෙන සේවාව පවත්වාගෙන යන්නේ ක්‍රමිකව නෙවෙයි නම් ඒ අපද යන්නෙත් මහජන මුදල්. මේක ඇතුලේ ටෙන්ඩර් කේස්, වීරසක කේස් වගේ කතන්දර ගොඩක් ඇති. උඹලා දැකලා තියෙනවද දොස්තරලා උද්ඝෝෂණය කරනවා නිසි ප්‍රමිතියෙන් තොර බෙහෙත් පමණක් රජයේ රෝහල් වලට ඉල්ලලා? මම හිතන්නේ මේක පුරවැසියෙක් විදිහට මගේ අදහස. හැබැයි එහෙම වුණොත් හවසට උදේට තමගේ චැනල් සෙන්ටර් එක ළඟ පෝලිම් ගහන්න මිනිස්සු නැතු යනවා. ඒවා හෙන ගහන අපරාධනේ මහත්තයෝ. කොහොම වුණත් මේ ගැන ඔබේ අදහස් සමාජගත කරන්න ඔබ අප නිහඬව සිටින තාක් මේ සිස්ටම් දුවන්නේ මේ පරණ පාරෙම තමයි. හැම වෙලාවෙම ට්‍රැක් වෙවි මේව දුවන්නේ. හරි. මෙන්න මේකට සිංහල බෙහෙත. යකිනාරංකොල ග්‍රෑම් 10යි, කොත්තමල්ලි ග්‍රෑම් 10යි, හීන්දේකොළ ග්‍රෑම් 10යි, වියලීගුරු ග්‍රෑම් 5යි, ගම්මිරිස් ග්‍රෑම් 5යි, කුප්පමේනිය ග්‍රෑම් 5යි. මේවා අරගෙන ප්‍රෙෂ් එකේම කබලේ බැඳ ගන්න. කර ගන්න එපා. කොළ පැහැය ඉතිරි වෙන්න හැමින් බැඳ ගන්න. ඊළඟට මේ සේරම බ්ලෙන්ඩ් කරලා වියලිව අසුරා ගන්න. එතකොට මිලිලීටර් 500 වගේ උණු වතුර බෝතලයකට මේස හැන්දෙන් දෙකක් දාලා විනාඩි 40ක් විතර තියලා වර 3ක් බොන්න. කිසිම අතුරුපරයක් නැහැ. ලෙඩේ සනීපයි. බබාලට දෙනව නම් මේස් තර සාන්ද්‍රණය අඩු කරන්න. ඒ කියන්නේ ඉඟුරු ගම්මිරිස් වගේ දේවල් අඩු කරන්න. ඉතින් ඔච්චරයි.